හායි හැමෝටම සුබ දවසක් වේවා. මේ පොඩි නිවුස් එකක් ආරංචි වුණා. මේ ඔයාලා මේ දවස් ටිකේ දකින්න ඇති ඊයේ අද මේ මුළු Facebook සමාජ දාලා හැම එකක වගේ අම්ම කෙනෙක් හෝමාගම පැත්තේ මම හිතන්නේ කඩේක හොරකම් කරලා අහුවෙලා මේ ඒ කඩේ වැඩ කරන ගෑනුටුවක් එකතු වෙලා මේ ඒ අම්මට පුදුමාකාර විදිහට මේ හිරිහැර කරනවා. මොන ප්‍රශ්නේ මොනවා තිබ්බත් හොරකම් කරන එක අනුමත කරන්න බෑ. ඒක වෙනම කතාවක්. නමුත් මිනිස්සු විදිහට මේ අපිට බෑ රටක නීතියක් තියදී නීතිය අතට ගන්න. දැන් බලන්න ඒක විතරක් නෙමෙයි. ඒක වීඩියෝ කරලා ඉවරලා ඉතා පහත් විදිහට කතා කරලා අරම්මයි කොණ්ඩේ අපිට ගම මේ ඒ වීඩියෝ එක සමාජ මාධ්‍යයටත් දාලා ලොකු වැඩක් කරා වගේ. දැන් ඒ අම්මා කෙනෙක්ට ඒකෙන් වෙන හානිය දැන් ඒ අම්මට දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ට වෙන හානිය මිනිස්සු අතින් වැරදි වෙනවා, හොරකම් කරනවා, මිනී මරනවා, ඔක්කොම වෙන්නේ මේ සමාජය අපේ අතේ ඉන්නේ. මේ ජීවත් වෙන මිනිස්සු අතින්. නමුත් එහෙම වැරදි කරා වැරදි වුණා කියලා අපිට ඕන විදිහට මේ රටේ නීතිය අතට ගන්න බෑ. දැන් අඩුම ගානේ මේ වීඩියෝ කරලා දානකොට ඒ තිරිසනා හිතන්න එපා. මේ මූණත් එක්ක මේ අම්මා කෙනෙක්ගේ දාද්දි ඒකෙන් උන්ට වෙන බලපෑම දැන් අනිවාර්යයෙන් පොලිසිය අරස් කරලා මේ හතර දෙනෙක් මම දන්න තරමට අරස් කරලා තියෙනවා. මේ දැනට පොලිස් අත්අඩංගුවේ පසු වෙනවා යාලා. ඉතින් මේවා සමාජයට මිනිස්සුන්ට හොඳ පාඩම්. මේ නීති අනවශ්‍ය විදිහට මේ භාවිතා කරන්න ගිහිල්ලා දැන් ඒ මිනිස්සුත් හිරේ ලගින්න එපා. දැන් අර වැඩේ කරලා ලොකු චණ්ඩි වගේ දාපු යොමුත් හිරේ ලගින්න ඕනේ. වීඩියෝ කරලා ඕක දැම්මට අනිවාර්යෙන් උන්ට අවුරුද්දක් දෙකක්වත් හම්බෙනවා. අනිවාර්යෙන්ම අපේ පොලිසියක් රජයක් විදිහට නීති පැත්තෙන් වෙන්න ඕන දේ තමයි මේ වගේ උන්ට අවුරුදු ගණන් ඇදා ඉන්න නැතුව අප දෙන්න නැතුව අනිවාර්යෙන් නඩුවහල් දැනි දඩුවම් කරන්න. ඒ අම්මව අල්ලලා හොරකමක් වුණා නම් එයාලට කරන්න තිබි පොලිසියට බාර දීලා ඒ අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන එක. එහෙම නැතුව එයාලා නීතිය අතර ඒ කරපු වැඩේ අර අහිංසක අම්මා කෙනෙක් කරපු වරද හරි කියනවනේ. මේ ඒක වෙන්න බෑ. ඒකට හැබැයි දඩුවම් දෙන්න ක්‍රමයක් තියෙනවා නේද? එහෙමනම් අපිට හැමදේම අතට අරගෙන කරන්න පුළුවන් නම් මේ පොලිසියක් උසාවියක් ඕනේ මිනිස්සුන්ව තම තමන්ගේ ප්‍රශ්න ওই විදිහට ගහලා බේරලා කොණ්ඩේ කපලා මේ බේර ගන්න පුළුවන්. ඒකින්ද මම ඉල්ලන්නේ අපේ සමාජ මාධ්‍ය ගොඩාක් අය භාවිතා කරන්නේ වැරදි විදිහට. ඒක නිසා පෞද්ගලික දේවල් ඔය වගේ දේවල් මේ සමාජ ජාලාවලට මුදාහරන කොට සැලකිලිමත් වෙන්න මේ ගොඩක් දුරට මේ මොකද දැන් ඉස්සර වගේ නෙමෙයි කවුරු අප්ලෝඩ් කරත් ඔය IP කෝඩ් සරහා ඔය හොයාගන්න පුළුවන් එක විනාඩි 10න් 15න් ඔය හොයාගන්න පුළුවන්. ඒකින්ද මේ තමුන්ගේ පෞද්ගලික ජීවිතයේ දේවල් වල ඔය වගේ දේවල් වල මේ වීඩියෝ කරලා සමාජගත කරනවා කියන්නේ ඔයාලා අනිවාර්යයෙන්ම දඩුවම් විදින තත්ත්වයටපත් වෙනවා. ඒක නිසා මේ ඔය වගේ දේවල් කරන වුණ එක අපි හැමෝටම හොඳ පාඩමක්. ඒක නිසා මේ ලොකු පාඩමක් එකෙන් ඉගෙන ගන්න තියෙනවා. මේ කොහොම වුණත් දැන් අවසානයේ මේ හතර දෙනෙක් ඊට අදාළව අත්අඩංගුවට අරගෙන මම හිතන්නේ තාම මේ උසාවියට ඉදිරිපත් කළා දැනට දන්නේ නැහැ. දැනට මේ එතන හිටපු හතර දෙනෙක් මේ අත්අඩංගුවට මම දන්න විදිහට හෝමාගම පැත්තේ කඩේක තමයි වෙලා තියෙන්නේ. මේ දැනට ඒ කට්ටිය අත්අඩංගුවේ මේ වෙනකොට.